ජනතාවගේ පරිත්‍යාග දවස් එකමාරකින් අපි ලොරි 26ක් පුරවගෙන ජනතාවගේ පරිත්‍යාග දවස් එකමාරකින් අපි ලොරි 26ක් පුරවගෙන බස්නාහිරට අරගෙන ඇවිල්ලා අපේ බස්නාහිර කණ්ඩායම එක්ක පාර්සල් ටික හදන්න මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ. ඒ අනුව අද දවස් 2-3 වෙනකොට මේ පාර්සල් ටික ගහලා ඉවර වෙනවා. මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න තියෙන අපේ ශ්‍රී ලාංකික ජනතාව අතරින් බස්නාහිර පළාත විශේෂයෙන්ම හදවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ විශේෂයෙන් ඒ වගේම බස්නාහිර පළාතම කළුතර ගම්පහ කොළඹ ඊට පස්සේ දකුණු පළාතෙන් කමන්නේ අපි දකුණු ආවරණය කරගෙන ආපු බව ඇත්ත. නමුත් අපි හතරෙන් එකකට ආවරණය කරන්නේ ආපහු දවස් තුනකින් අපි දකුණට එනවා. එතකන් මේ වෙලාවේ ඔයාලඟ තියෙන භාණ්ඩ ටික අපි ඉක්මනින් දෙන්න පුළුවන් නම් ආරාධනා කරනවා ඔයාලගේ ලොරි රථ වලින්, ඔයාලගේ වාහන වලින්, ඔයාලට ගෙනවින් දකුණේ වුණත් කමන්නේ. ඔයාලගේ පරිත්‍යාග, එළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, සනීප ආරක්ෂක ද්‍රව්‍ය හදවත රන්මුතුගල විහාරයේ අද රාත්‍රී වාගේ වෙනකන් මම මෙතන අපේ ටීම් එකත් එක්ක පාර්සල් ගසමින් ඉන්නවා. පුළුවන් හැමෝම මේ ස්ථානෙට හැපි ඉක්මනින් ගෙනල්ලා ඔයාලගේ පරිත්‍යාග අපිට බාර දෙන්න කියලා බොහොම ගෞරවයෙන් ආදරයෙන් මේ වෙලාවේ ආරාධනා කරනවා. ඊට පස්සේ මේ කටයුත්තට ලොරි රථ දැන් අද රාත්‍රියේ මේ ටැක්ටි එක හදලා ඉවරලා රාත්‍රියේ අපි නුවරට මදුකරේට පිටත් වෙන්න බලාපොරොත්තු වෙනවා. අපදාවට ලක් වෙච්ච ප්‍රදේශවල ජනතාවට පරිත්‍යාග කරන්න ලොරි රථ අපිට ඕනේ 25ක් මේ භාණ්ඩ මදුකරේට නුවරට අරගෙන යන්න. ලොරි රථ දෙන්න පුළුවන් අය මේ වීඩියෝ එක බලන ඔය පේජ් එකේ ඇඩ්මින්ව ඉක්මනට කන්ටැක්ට් කරගෙන ඔයාලට ලොරියක් දෙන්න පුළුවන් නම් ඒ අය දැනුවත් කරන්න. ඒගොල්ලෝ මට පණිවිඩය ලබා දෙයි. ඉක්මනින් මේ ඔබේ වීඩියෝ එක බලන පේජ් එකේ ඇඩ්මින් හරහා මාව දැනුවත් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම දකුණු පළාතේ අපි දවස් එකමාරයි අවිද්ද බඩු ගොඩක් එකතු වුණා ලොරි 26ක් දවස් එකමාරේ අපිට තව ගොඩක් මගේ හිතවත් අය තැන් වල ගාන එකතු කරලා තියෙනවා. හැබැයි අපිට මේ දේවල් ඔක්කොම ගන්න බැරි වුණාට ඉක්මනින් අපි තව දවස් 2-3ක් ඇතුළත ආපහු දකුණට එනවා. එතකන් භාණ්ඩ එකතු කරපු අය භාණ්ඩ තව එකතු කරගන්න. එකතු කරලා නැති අය එකතු කරන්න පටන් ගන්න. අපි මුළු දකුණ පුරා ආපහු දෙවනි සංචාරය අපේ රට පෙළ අරගෙන ඉන්න සූදානම් වෙලා ඉන්න අතර බොහොම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරන හැමෝටම කෙලවර ගන්නවා. කොහොමද ඉඳලා ඔය පැත්තට ඉන්නේ? ඊට පස්සේ යනවා ඔතෙන් යනවා.